we want to stand out differently, obvious our marketing and branding should be වෙනම level එකේ තියෙන්න ඕනේ. මම ආසයි ඉතින් මගේ හැම යාළුවෙක් එක්කම වැඩ කරන්න. අපි කවදාවත් ගන්න අපෙන් ගන්න කියන ඒ approach එක යන්න හොඳ නෑ. සෝරි කියන්නේ උදේ ඉඳන්ම යුටිලයිස් කරනවා මගේ ප්‍රොඩක්ටිවිටි තියාගන්න මගේ වීකෙන්ඩ් එක through show the values, your principles, your ethics. ඒ තුන මම හිතන්නේ ගොඩක් වටිනවා content එක වශයෙන් එළියට දාන්න. මොන වගේ mistakes මම overcome කරාද කියන ඒවා ඉතින් ඉම්ප්ලිමන්ට් කරන්නේ manager කෙනෙක් හරි TNL එකක් හොඳ finance marketing යක්කම හරියට තියෙන්නේ even though if it's a band, even the band should be a brand. corporates වගේ ලොකු budgets වලින් ලොකු campaigns කරන්න අපේම internal resources use කරලා අපි ඒක utilize කරලා පුළුවන් නම් campaign එකේ budget එක අඩුවෙන් කරලා impact result එක වැඩිපුර ගන්න තමයි අපි expect කරන්නේ. strength camp අපි දැන් කරන්න හදන්නේ ගෙදරට training කෙනෙක් යවන්නේ ඒකයි. අර සහ ඒ ඔයා train කරන shop muscle එක මොකද්ද? සාමාන්‍යයෙන් මම කන්සල්ට් කරන fitness පැත්ත, නැත්නම් business එක marketing පැත්ත, නැත්නම් overall game goals හදාගන්නේ කොහොමද වගේ consultations කරනවා. So කලින් ප්‍රශ්න මගේ you are looking to play as fun or you want to make money. If it's making money, they should be as a business. good morning සෙන්සුරාදා දවසක් සාමාන්‍ය සෙන්සුරාදා ඔයගොල්ලෝ මගේ බ්ලොග්ස් බලනවා නම් මගේ Instagram එකේ ඉන්නවා ඔයගොල්ලෝ දන්නවා සෙන්සුරාදා කියන්නේ උදේ ඉඳන්ම යුටිලයිස් කරනවා මගේ ප්‍රොඩක්ටිවිටි තියාගන්න මගේ වීකෙන්ඩ් එක through so අද හැබැයි ඊට අමතරව මගේ running weight lifting නැත්නම් swimming වලට අමතරව agenda එක පොඩක් වෙනස් එක වෙනස් දේවල් එනවා උදාහරණ වශයෙන් strength camp එකේ පොඩි campaign එකක් film කරනවා පොඩි consultant meeting එකක් තියෙනවා අනේ වගේ හොඳ දේවල් ටිකක් තියෙනවා අපි vlog එකේ බලමු මොන වගේ දේවල් දෙන්නේ ගොඩක් strategies මම share කරන්න බලන් ඉන්නවා සහ මොන වගේ mistakes මම overcome කරාද කියන ඒවා so අපි බලමු කොහොමද මේ vlog එක හොඳ vlog එකක් කරන්න කියලා යෙත්මින්ගේ point of view එකෙන් කියන්න warm up එක කොච්චර වටිනවද කියලා ගොඩක් කරගත් සාමාන්‍යයෙන් warm up වර්ග කීයක් තියෙනවද warm up වර්ග කීයක් තියෙනවද warm up වර්ග stretches වර්ග කියන්නේ stretches වර්ග නම් දෙකක් තියෙනවා warm up වර්ග ගත්තොත් mobility තියෙන්න ඕනේ mobility මුලින් කරන්න ඕනේ ඊට පස්සේ dynamic කරන්න ඕනේ ඊට පස්සේ අපි sport tag කරනවා නම් sport specific කරන්න ඕනේ දැන් run එක දානවා run එකට specific අපි movement stick කරන්න ඕනේ ඒක තමයි එතකොට මොකද්ද කියන්න තියෙන්නේ ඔය කිලෝමීටර් 5 දුවන කට්ටිය මැරතන් කියලා කියන කට්ටිය මොකද්ද කියන්න තියෙන්නේ 5 දුවන මැරතනක් දිනුවා කියලා කියන කට්ටියට තමයි මැරතන් නැත් දුවලා බලන්න කිලෝමීටර් 20 එකක් කරන්න ඕනේ half marathon එකක් කරන්නත් මැරතන් ගැන 42ක්ම තියෙන්න ඕනේ 42.2 අන්න ඒක මේ මම දැක්ක ළඟදී Instagram එකේ හැම සම කට්ටිය I mean no offense කවත් පල්ලර දානවත් මොකුත් නෙමෙයි හැබැයි කිලෝමීටර් 5ක් 10ක් දුවලා ඒගොල්ලන් දානවා finish a marathon කියලා just want to clarify ඒ කියන්නේ මොකද කිව්වොත් ඒක වෙන්නේ එහෙම දාන එකෙන් වෙන්නේ මොකද marathon කියන ඒ title එකට මාර ලොකු meaning එකක් තියෙනවා. ඒ marathon එකක් කියන definition එක ඇවිල්ලා 42 kilometers. So එතකොට if you're doing this please correct yourself. ඔයා 5ක් දුවලා 10ක් දුවලා marathon එක දුව කියලා දැම්මොත් අර marathon එක දුවපු නැත්නම් half marathon එක දුවපු එක කියන නිකන් disrespectful වෙනවා වගේ scene එකක් වෙන්නේ. So hinda it's good running a 5 km is good running a 10 km is good but unless you are not running a full marathon or unless you are not running half marathon never use that title of run a marathon කියන title එක මොකද ඒකට මාර මේකක් තියෙනවා anyways so අද අපි විහාරමාදේවික ඉන්නේ උදේ 7 am right now අපි මම එක්මින් තව 3 දෙනෙක් වගේ අපි කරන්න යන්නේ අද 10 km run එකක් දානවා මොකද කිව්වොත් September 13th තියෙන half marathon එකක් අපි ඒකට practice කරන ගමන් ඉන්නේ so අපි run එකෙන් පොඩ update එකක් දෙන්න අද strength camp එකේ campaign එකක් කරන ජනිත් තමයි idea එක දුන්නේ එයා තමයි idea එක implement කරන්නේ මේ මම කියන්නේ එයා පොඩ මහන්සි ඉන්නේ මොකක්ද කියන්නේ campaign එක කරමු පොඩ අවුව වැඩි මම යාර කිව්වා අපි කරනවා මේ පොඩි scene එකක් ඔබේ ගෙදරට අපේ ට්‍රේනර් කෙනෙක් කියලා පොඩි කැම්පේන් එකක් රන් කරන මේ දවස් ටිකේ. ඒතර ඒකේ behind the scene එකේ වර්ඩින්ග්ස් ඉඳන් ඔක්කොම හිතන එක ඉඳන් ජනිත් තමයි කරේ. ඒකේ ෂූටින් එක මේ අපි දැන් කරන්නේ. දැන් අපිම කැම්පේන් එක ජනිත්ම කැම්පේන් එක ඩිසයින් කරලා අපි ඒකට ඉන්පුට්ස් පරිපූර්ණ දාලා දැන් අපි මේක ෆිල්ම් කරලා අපිම එඩිට් කරලා ඒක එළියට දානවා. බලමු කොහොමද අපිට මොකද අපිට එළියෙන් කීම් නැහැ අපිම ඉන් හවුස් ඔක්කොම කරන දේක් තමයි
අපි ලොකු කට් අනිත් like corporates වගේ ලොකු budgets වලින් ලොකු campaigns කරන්න අපේම internal resources use කරලා අපි ඒක utilize කරලා පුළුවන් නම් campaign එකේ budget එක අඩුවෙන් කරලා impact result එක වැඩිපුර ගන්න තමයි අපි expect කරන්නේ. හරි දැන් ඒ කැම්පේන් ෆිල්ම් එකෙන් පස්සේ දැන් ඒවල තියෙන වර්ක්අවුට් එකක් කරන්න ඉස්සෙල්ලා කියලා ඉන්නම් ඇයි උදේ දුවලා ඊළඟට වර්ක්අවුට් කරන්න කියලා. මොකද කිව්වොත් ෆිට්නස් පැත්තෙන් ගත්තොත් උදේ රන් එක දැම්ම කියන්නේ රන් එක කරලා සාමාන්‍යයෙන් ඔය කාඩියෝ බේස් පැත්තට එක මේ වෙන්නේ. එතකොට ඔයාගේ ඇඟේ තියෙන weight එක වගේ water එක drop වෙනවා. එතකොට දැන් මම වගේ lean body එක තියෙන එකෙන්ට ඇඟ කෙට් වෙන්න තියෙන percentage එක වැඩි. අන්න ඒ හින්දා ඇඟ maintain කරගන්න අනිත් පැත්තෙන් පැය 5ක් ඇතුළත ඔයා weight training එකක් කරන්න ඕනේ. ඒ weight training එක කරද්දි ගොඩක් important වෙන්නේ ඔයාගේ ගහන බර සහ ඒ ඔයා train කරන muscle එක මොකද්ද? So අද මම train කරන shoulders and biceps. ඉතින් ගොඩක් වැදගත් වෙනවා ඔයා hybrid ඒ කියන්නේ running සහ weight කියන දෙකම ඔයා කරනවා නම් දෙකම balance එක තියාගන්න. So මගේ එකම මේක තමයි runner කෙනෙක්ට වැඩිය බර උස්සන්න ඕනේ. බර උස්සන කෙනෙක්ට වැඩිය දුවන්න පුළුවන් වෙනවා. So that's a simple principle. So දැන් workout එක කරලා ඉනක එකට යනවා බලමු මොකද වෙන්නේ කියලා. ඊට අමතර මෙතන ඉන්න කොමෝඩ් එයා දින 100 වැඩ පිළිවෙලක ඉන්න. දින 100 දැන් මම කියන දවසද? 4ද? 5. දවස් 5න් මාත්‍ර 3ක් workout කරමු තුන්වෙනි දවසේ. අපි බලාපොරොත්තු වෙනවා ඊටු අනාගතයේ එක දිගට වැඩ කටයුතු කරගෙන යන්න. අර මෛත්‍රීගේ දින 100 වගේ නැතුව නිකන් වර්ක්අවුට් වලට 100. 100ක්. ඉතින් එයා තව එක්ක කියනවා මෙතන. හවුද? දෙක කොමජිම දානවා. මේ බලමු ඒක තමයි සිද්ධිය. alright workout එකෙන් පස්සේ මට පොඩි consultant meeting එකක් තිබ්බා consultation meeting එකක් තිබ්බා. මම සාමාන්‍යයෙන් on and off ඒ කියන්නේ individuals ලාට සාමාන්‍යයෙන් මම consult කරන fitness පැත්ත නැත්නම් business එකක marketing පැත්ත නැත්නම් overall එකෙන් goals හදාගන්නේ කොහොමද වගේ consultations කරනවා. so අද මම දැන් ඉවර කරේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ it's a band. so band එක වශයෙන් කොහොමද band එක business එකක් වශයෙන් කොහොමද grow කරන්න කියන එක. ඉතින් මම ඒගොල්ලන්ගේ එක play එකක් දැක්ක ඒගොල්ලන්ගේ performance එක දැක්කා. ඉතින් ඒගොල්ලන්ගේ potential තියෙනවා grow වෙන්න. ඉතින් මොකද අපි accurate එකේ hot chocolate ඊට අමතර BNS වගේ කට්ටියත් එක්ක වැඩ කරලා තියෙන හින්දා ඒ background එකත් එක්ක මගේ expertise එක දාලා ඒගොල්ලන්ට consultation එක තිබ්බා හොඳට ගියා. so ඉන්ඩස්ට්‍රි මගේ ඒගොල්ලන්ගේ take එක තමයි ඒගොල්ලන්ට කියපු දේ එකම දේ තමයි පළවෙනි ප්‍රශ්න මම අහුවේ do you all looking to play as fun or you all want to make money. so if it's making money they should be as a business. නිකන් ආතල් එකට බෑ. හැබැයි ආතල් එක කරනවා එක different rates and end of the day they are choice. but if you want to make money it's gonna look like as a business. so business එක කියද්දී හොඳ manager කෙනෙක් හරි P&L එකක් හොඳ finance marketing ඔක්කොම හරියට තියෙනවා. even though if it's a band even the band should be a brand කියලා තමයි ගොඩක් කිව්වේ. දැන් හොඳයි. so දැන් අපි යන අලුත් office එකේ මම හිතන උඩ floor එකට පොඩ්ඩක් ride එකක් බීලා එනිජන caffeine දෙක අරගෙන focus වැඩියක් තියෙනවා ඉවර කරන්න. ඉතින් ඉවර කරලා අපි යන් ඊළඟ agenda එකට. හරි උදේ ෆිල්ම් කරා ඔයගලන්ට නම් vlog එකේ මුලින්ම බලන් හිටියා නම් උදේ අපි ෆිල්ම් කරා එක campaign එකක්. strength cam එකේ මේ දවස්වල පොඩ්ඩක් rebranding කරලා strength cam එක පොඩ්ඩක් හරි positioning කරන්න බලනවා as a brand more than the service that we going to provide. ඉතින් මොකද්ද කරන්න කියලා කිව්වොත් දැන් fitness brands ගොඩක් තියෙනවා. fitness brand in the sense දැන් අපි ගොඩක්ම කොච්චර අපි unique වෙන හැදුවත් කොච්චර අපි service එක වෙනස් වෙ deliver කරන්න හැදුවත් හැබැයි අපි යන category එක gym සහ wellness පැත්ත තමයි ගොඩක්ම කැරකෙන්නේ. ඉතින් එතකොට if we want to stand out differently obvious our marketing and branding should be වෙනම level එකේ තියෙන්න ඕනේ. ඉතින් දැන් මාස 3ක් තිස්සේ මායි ජනිත් මාත් එක්ක කියන්නේ accurate වැඩ කරන as operation head but strength cam එකේ එයා මාත් එක්ක මගේ content කියන්නේ social media contents පැත්තට අපි working together closer. so අපි identify කරගත්ත දෙයක් අපිත් Instagram එකේ gym contents workout tips දෙන්න ගියොත් we are going to be another something else right same in the board but අපිට board එකෙන් එළියට ඇවිල්ලා නැවක් වෙන්න ඕන නම් we should stand out something different. ඉතින් ඒතකොට අපි brainstorm කරලා
පොඩ්ඩක් එක ටයිටල් එකක් හදාගත්තා like ඔබේ ගෙදරට අපේ ට්‍රේනර් කෙනෙක් වගේ. ඒ වගේ ටයිටල් එකක් හදාගෙන දැන් ඒක පොඩ්ඩක් කැම්පේන් එක රන් කරගෙන ඉන්නේ back and forth. ඒක අද උදේ කැම්පේන් එක කරා. දැන් මාජනිතු ෆිල්ම් කරේ. මම දැන් මම ආස සාමාන්‍යයෙන් මම ෆිල්ම් කරපු දෙයක් ටක් ගාලා මම එඩිට් කරන්න. ඉතින් මම අද උදේ ෆිල්ම් කරා. හවස මම දැන් එඩිට් කරනවා මම ඉන්නේ එක. පොඩි glimpse එකක් vlog එකේ දාන්න පෙන්නන්න ඔයගොල්ලන්ට. මොකද vlog එක එළියට එද්දි මම හිතන්නේ video almost posted. Let me show you all. So ඔයගොල්ලන් එතන දැක්කනම් ඒ වීඩියෝ එක දැන් අපේ Instagram උත් දාලා තියෙනවා බලන්න අපේ page එකේ. එතන මම කරපු ඒ ටයිටල් එක තමයි කියන්නේ පරණ පත්තර කියන්නේ පත්තර මිනිස්සෙක් පත්තර බෙදන මිනිස්සෙක් ගෙවල් ගහන ගිහලා පත්තර බෙදනවා සහාය කොල කැඳ එකක් බොනවා සහ පත්තරේ තියෙන හෙඩ්ලයින් එකේ අපේ නිවුස් එක අපේ ටයිටල් එක ඔබේ ගෙදරට අපේ ට්‍රේනර් කෙනෙක් කියන ටයිටල් එක. ඒකේ මාකටිං ඔබ්ජෙක්ටිව් ගත්තොත් එතන පෙන්වන්න හදන්නේ කියන්නේ මම හිතන්නේ බාද්දේ තේරෙනවා ඒක. ඉස්සර ගෙවල් වලට ගිය පත්තර නිවුස් ඉන්ස්ටන්ට් කැම් අපි දැන් කරන්න හදන්නේ ගෙදරට ට්‍රේනින් කෙනෙක් යවන එක. ඉතින් ඒ that first main objective. ඊට දෙවෙනි objective එක තමයි ඒ පත්තර බෙදන මිනිස්සයා ඉස්සර බෙදන්නේ සරමක් ඇඳගෙන එයාගේ ඒ vibe එක වෙනස්. හැබැයි දැන් මම මේ කරලා තියෙන්නේ ට්‍රේනර් කෙනෙක් වගේ යන්දපු මිනිස්සෙක් කැරක්ටර් එකක් තමයි පරණ බයිසිකලේ. so අර old සහ new generation දෙක mix කරලා තමයි ඒ strategy එක build කරේ. ඊට අමතරව පරණ සින්දුවක් යූස් කරන හේතුව තමයි හිමින්සරේ ඒ සින්දුවේ තියෙන vibe එකයි අර නිකන් vintage vibe එක දෙන සින්දුවේ. ඒක තමයි ඒ සින්දුව යූස් කරේ. සාකයට සවුරේ මට ඇවිල්ලා කියයි fitness සහ මේ වගේ සින්දුවක් මේ වගේ කන්ටෙන්ට් ගැලපෙන්නේ නැහැ කියලා. but as I said in the beginning හැමතිස්සෙම තමන්ගේ brand එක stand out කරනවා නම් competitors කරන එක කරලා තේරුමක් නැහැ. so you should do something different, but something different also should do in a premium level or that should be top notch. ඒ කියන්නේ දැන් once අද මම discussion එකක් තිබ්බ මගේ අර මම කිව්ව consultation කට්ටෙත් එක්ක සමහරක් බෑන්ඩ් එකක් ඉන්නවා ඒගොල්ලෝ TikTok එකෙන් දැකලා දන්නේ they say අපි බුෆේ කන්නේ නැහැ මොකද අපේ package එක අඩුයි ඔයගොල්ලෝ අපේ බෑන්ඩ් එක select කරන ඔයගොල්ලෝ wedding එකට. so in a marketing language or video or whatever the context that you're going to put out මං හිතන්නේ අර අපි කවදාවත් ගන්න අපෙන් ගන්න කියන ඒ approach එක යන්න හොඳ නෑ. you shouldn't focus like get the stuff or get the product or buy the service or whatever. You should always show the values, your principles, your ethics. ඒ තුන මම හිතන්නේ ගොඩක් වටිනවා content එක වශයෙන් එළියට දාද්දී. ඉතින් මෙතන මම කරේත් ඒ වගේ අපේ values සහ අපේ ethics අපේ අපි target කරන අනිත් එක පරණ කියන්නේ old elder generation මේ වගේ සින්දුවක් දාද්දී ටග්ගල් notch එක ටග්ගල් ඒගොල්ලන් ගොඩට ඒක attract කරනවා. so that's what it is. so ඔයගොල්ලන් සාමාන්‍ය ඔයගොල්ලන්ගේ business එකට නැත්නම් ඔයගොල්ලන්ගේ personal දෙයකට content එකක් හදද්දී නැත්නම් campaign එකක් run කරද්දී හැමතිස්සෙම බලන්න ඒ campaign එක ඔයා as a someone founder or whoever it is ඔයාට ලස්සනට තියෙන්න පුළුවන්. හැබැයි එළියට යන message එක යන්න නැත්නම් හරියට no point. so end of the day දැන් ඔයගොල්ලන් බලනවා මගේ මේ පොත හැමදේම එකින් එක ලියලා වර්ධින්නේ කොතන නෑ කපනවා. හරියන්නේ කොතනද හරියට දානවා. ඒ කියන්නේ even though whatever task done and said හැමදේම there is a strategy, there is a task, there is a value whatever we deliver. ඉතින් අර කරන හැමදේම පුළුවන් තරම් හරියට කරන තරමට there's a long impact or long results that we can expect. ඉතින් බලමු දැන් මේ වීඩියෝ එඩිට් කරලා ඉවරයි. ඊළඟ සපෝටි වැඩ ටිකක් තියෙනවා. caffeine intake යන ගමන් තාම ඊළඟ agenda එකට අපි යන්. හරි දැන් ඒ වැඩකින් පස්සේ දැන් යනවා LPL. so LPL කියන්නේ සාමාන්‍යයෙන් ඒක accurate එකේ ප්‍රොමෝට් බලන project එකක්. මම ඉස්සා blog එකෙන් ඒක යාව දම්බල කතා කරවන්නම්. හැබැයි අමතර අද ඉන්න මගේ පොඩි ගායන් නම් ඉන්න යාළුවෙක් ලාහිරු. එයාත් ඉස්සර accurate වැඩ කරා. දැන් මේ අවස්ථාවේ post වෙලා තියෙන්නේ. post මම ආසයි තියෙන මගේ හැම යාළුවෙක් එක්ක වැඩ කරන්න. ඔක පල්ලයට ගත්තට මට විරේක පේනවා. sorry. ඉතින් මම හොඳ graphic editing multimedia නේ. ඔව්නේ. වැඩක් මාර වැඩක්. ඉතින් අපි දෙන්න යනවා කෙත්තාරාමට LPL එකට. අපි යනකම් බලමු මොකද වෙන්නේ කියලා.